උපතේ සිට මහා පරිනිර්වාණය තෙක් උන්වහන්සේගේ ජීවිත කතාවේ පිරිසිදුම සත්‍ය ජනප්‍රවාදයේම නෙවෙයි රහතන් වහන්සේලාගේ ඇසුරෙන් ත්‍රිපිටකයෙන් දත්ත කරුණු අරගෙන උන්වහන්සේගේ ජීවිතයේ පිරිසිදුම සත්‍ය උපතේ සිට පිරිනිවීම දක්වාම මේ තොරණ හතරේම සම්පූර්ණයෙන් කැටයම් කරලා පෙන්නනවා. මේ තොරණ හතරේ නම් කිසිම තැනක නැහැ බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා. මැතියෙන්නේ හරිද? ඒවා බීරෙන්නේ මේ නිර්මාණ බුදුන් වහන්සේ පිරිනිවන් පාලා වසර 200කට පස්සේ. දවුරුදු 2000ක් විතර ගියාට පස්සේ කියන බුදුහාමුදුරු ලංකාවේ ඉපදුනා. මතක තියාගන්න මගේ විෂය පුරා විද්‍යාව විශේෂයෙන් ලංකාවෙන් ගෙන අයගේ ඔළුව හොදලමයි මම මෙතනින් යවන්නේ. මට පුළුවන් නම් අල්ලලා ගස් බැඳලා මහාන කරලා යනවා මෙතන. මේ තරම් පූජනීය රටකින් මිනිස්සු තමන් අදහන ආගමාත්මක ජීවත් වෙන ඕන තරම් පරිසරයක් තියෙන මිනිස්සු බුදුන් වහන්සේ ගැන සැකයක් හිතේ ඇති කරගෙන ගෙවා ගන්න පුළුවන් පාපයක් දුයි කරගන්න. ශාස්ත්‍රඥ වහන්සේ ගැන සැකයක් තියාගෙන මේ පවේ තරම දන්නවද? ඒක ගෙවා ගන්න පුළුවන්ද? මේවට හාමුදුරුවෝ සම්බන්ධයි. තමයි තියෙන ඉලි ලැජ්ජ නැති වැඩේ හාමුදුරුවෝ සිවුර දාගෙන කරන්නේ මේ අර කියාපු කතාව හරියට සෙල්ලිපි ධර්මාශෝක රජු ශාසනය තියාගන්න නෙවෙයි පන්නන්න තියෙන්නේ. හරිද? මේ තරම් මිත්‍යාව වපුරන තැන ඔන්න සාක්ෂියද වායත්තන් දෙනිතින් බලන්න පුළුවන් බුදුන් වහන්සේගේ ජීවිතේ සිදුහත් උපතේ සිට මහා පරිනිර්වාණයේ තෙක් පිරිසිදුම සත්‍ය මේවා ඇතුළත් කරලා තියෙනවා. ඊට අමතරව වෙනත් නිර්මාණත් මේවායි තියෙනවා. නැතුව නෙමෙයි. විශේෂයක් තියෙන බලන්න මේ ගල් කණු මත මේ කරපු හපන්කම් මේවා කොපමණ කලක් මේවට මහන්සි වෙන්නේ නැද්ද? කටුව මිටිය පමණක් භාවිතා කළ මේ නිර්මාණ කරන්න බෑ. පුරා විද්‍යාවෙන් කියනවා මේ කැටයම් නිර්මාණය කළ තියෙන්නේ ඇද්දලවල කැටයම් කරන ශිල්පී. එයා ඉඳලා තියෙන්නේ විදිසාගම. විදිසාගම කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ සංඝමිත්තා රහත් වෙන්නේ උන්වහන්සේලාගේ මවගේ ගම් උපදිච්ච තැන. අදටත් අපි දැකලා තියෙන මේ නිර්මාණ කරන අය